මේ බක් මාසේ රතු පාට මල් පිරුණු එරඹදු ගහේ ඉඳගෙන සද්දට කෑ ගහන කොහා තෙල් තාච්චියේ හැඩට නටන කැවුම් කොකිසාස්මි වල සුවඳ රටා මැවුණු පාට පිරුණු අලුත් ඇඳුම් වල නැවුම් සුවඳ නැවුම් මුට්ටියේ පෙන දාගෙන කිරි ඉතිරිලා යන අපූර්ව මේ හැම දෙයක්ම බක් මහේ මංගල්‍යයත් එක්ක අපේ ජීවිතවලට අලුත් බලාපොරොත්තු එකතු කරනවා. ඒ නිසාම අපි හැම දෙනාම මේ නැවුම් බවත් එක්ක අපිට එන අලුත් අවුරුදු උදාවට ආදරය කරනවා. ලංකාවෙන් මෙපිට ජීවත් වෙනකොට අපිට මේ අවුරුදු සුන්දරත්වය මේ විදිහටම විඳ ගන්න පුළුවන්ද? ඉන්දුනීසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ එකතුව මෙවරත් අවුරුදු උදානය 2025 ඔබ වෙනුවෙන්ම සූදානම් කර තිබෙනවා. අපේ සිරිත් විරිත් කැවිලි පෙවිලි තවත් දේශීය ආහාර පාන වර්ග ඒ වගේම වැඩිහිටියන්ට දුවදරුවන්ට සීලු දෙනාටම සම්බන්ධ වෙන්න පුළුවන් තරඟ ඉසව් විනෝද ජනක ක්‍රීඩා මේ හැම දෙයක්ම අස්ලි කණ්ඩායම විසින් ඔබ වෙනුවෙන් සංවිධානය කර තිබෙනවා. දිනය අප්‍රේල් 27 වෙනිදා උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් ජකාටා මල්ටිකල්චරල් ස්කූල් ක්‍රීඩාංගණයේදී තමයි මෙවර අවුරුදු දාණය පැවැත්වෙන්නේ. අපෙන් ගිලිහි යන සුන්දර අලුත් අවුරුදු මතක නැවත අලුත් කරගන්නට ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම බොහොම ලෙන්ගතුකමින් එක්වන්න අලුත් අවුරුදු උදාව 2025 සමගින්.